මචං අයිබුවන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං අදත් වැදගත් වීඩියෝ එකක් එක තමයි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ. ඉතිං මම හිතුවා ඔයගොල්ලන්ගේ ජීවිතේට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද අපි මචං ජීවිතේ හැමතිස්සෙම හැම දෙයක් පස්සෙම නිකන් කලබලෙන් වගේ දුවනවා. ඒ කියන්නේ මුදල් පස්සේ අපි ඒ වගේම අපේ ජීවිතේ සමහර බැඳීම් පස්සේ රිලේෂන්ෂිප් පස්සේ ඒ වගේම භෞතික සම්පත් අපිට මේ ලෝකෙ තියෙන හැමදේම ඇචීව් කරගන්න අපි හැමදේම ලොකු අරමුණු කරා අපි යනවා. අපි ඒ ටාගට් වලට හැමතිස්සෙම සෙට් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ ලයිෆ් එක තනිකර මචං ෆුල් බිසි. ඉතින් මට හිතුණා මෙන්න මේ වීඩියෝ එක ඔයගලන්ට ගේන්න පොඩ්ඩක් නැවතිලා බලන්න අපේ හැරලා අපේ ලයිෆ් එක දිහා අපි ඇත්තටම අපේ බේස් එක මොකද්ද අපි ඉන්න ඕනේ කොතනද කියන එක. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් අලුත්ම වීඩියෝ එකෙන් ඔයගලන්ට මම මොනවද කියන්න යන්නේ කියලා. ඉතින් මාත් එක්ක රැඳලා ඉන්න විනාඩි 5ක්. මේ කතාව පටන් ගන්නේ මචං ඩොක්ටර් ග්ලැඩියස් මැග්‍රේගෙන්. ඇත්තටම ඇය විසින් රචිත විශේෂ කෘතියක් තියෙනවා The Well Lived Life කියලා. ඉතින් පුළුවන් කට්ටිය අරන් කියවන්න. ඉතින් අය නිතරම කියන දෙයක් තමයි 5L කියන එක. 5L කියන එක අපේ ජීවිතේ ඇත්තටම අපේ ජීවිතේ බේස් එක කිව්වොත් හරි අපි මොන දේ කරත් මොනවා කරත් කොහොම මොන තත්ත්වයක මොන තරාතිරම හිටියත් අවසානයේ අපේ බේස් එක තමයි 5L කියන එක. ඉතින් අපිට ගොඩක් අමතක වෙන දෙයක් තමයි ඇය අපිට මතක් කරලා දෙන්නේ. අපි ගොඩක් වෙලාවට මේ විශ්වත් එක්ක සම්බන්ධයි කියන එක ඇය අපිට මතක් කරලා දෙනවා. අපි දැන් බලමු මොකද්ද මේ 5L කියන්නේ කියලා. පළවෙනි එක මචං අපිට ඇය සඳහන් කරන්නේ ආදරය කියන එක. ඉතින් ආදරය කියන එක මචං අපි හැමෝටම ඕනේ. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අවසානයේ ආදරය. මොන දේ තිබුණත් ඔය සතුට හැමදේම රැඳිලා තියෙන්නේ මේ ආදරය කියන පොඩි කෑල්ල මත. ඉතින් අපිට කවුරු හරි ආදරෙන් කතා කරනවා නම් අපිට ආදරෙන් සලකනවා නම් අපි ගොඩක් කැමති සහ අපි ඒකට මචං ගොඩක් ලෝබයි ආදරය කියන දෙයට. ඉතින් අපිට ආදරය අවශ්‍යයි. ඒ විශේෂයෙන් කියනවා මේ ආදරය වටේ තමයි මචං හැමදේම රැඳිලා තියෙන්නේ කියලා. ඒක තමයි විශේෂම කාරණය. අපි බලමු කොහොමද අනික් 4 මේ ආදරය වටේ රැඳිලා තියෙන්නේ කියලා. ආදරය කියන දේත් එක්කම ජීවිතය සම්බන්ධ වෙනවා. ජීවිතය සම්බන්ධ වෙන්නේ මචං අපි දෙදෙනෙක්ගේ ආදරය කියන්නේ අම්මා තාත්තා ආදරයෙන් බැඳුනට පස්සේ ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන් කාත් එක්ක හරි ආදරයෙන් බැඳුනට පස්සේ මචං ඔයා එයත් එක්ක විවාහ ජීවිතයට එළඹෙන. විවාහ ජීවිතයට එළඹුණා මේ ආදරයේ ප්‍රතිඵලයක් විදිහට තමයි Tamanගේ දරුවා කුස පිළිසිඳ ගන්න. ඒ කියන්නේ ඒ කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මාස 9ක් යනකම් අම්මගේ ආදරය රැකවරණය යටතේ තමයි ඒ දරුවා හැදෙන්නේ. අම්මා හිතන දේ දරුවත් හිතනවා. අම්මා කන දේවල් දරුවට බලපානවා. අම්මගේ හැම ශක්තියක්ම ඒ දරුවට යනවා. ඒක හරිම පුදුමාකාරයි මචං. ඒ හැමදේම එකතු වෙලා තියෙන්නේ මේ ආදරය කියන දේ මත. ඒ කියන්නේ අලුත් ජීවිතයක් බිහි වෙන්නේ ආදරය නිසා. ඇත්තටම අම්මා කෙනෙක් දරුවෙක්ට ආදරය කරන්නේ නැත්නම් එච්චර දුකක් විඳගෙන මම හිතන්නේ මාස 9ක් බඩේ තියාගෙන දරුවෙක් බිහි කරයි කියලා. ඒක කියාගන්න බැරි වේදනාවක්. ඒක කියාගන්න බැරි තමගේ ජීවිතයේ ගොඩක් දේවල් ඇය කැප කරලා තමයි තමගේ දරුවා බිහි කරන්නේ. ඒ කැපකිරීම කිසිම සාමාන්‍ය කෙනෙක්ට කරන්නට බෑ. ඒ කියන්නේ අම්මා කෙනෙක් කියන පදවිය මචං ඒක පුදුම උත්තරීතර පදවියක්. මොකද තමන්ගේ දරුවට ජීවිතය දෙන්න ඇය ආදරයෙන් ඇය දරුවා රැක බලා ගන්නවා. ඒක නිසා ආදරය අනිවාර්යයෙන්ම අලුත් ජීවිතයට බද්ධ වෙලාම තමයි එන්නේ. ආදරයත් එක්ක අලුත් ජීවිතයක් බිහි වෙනවා. ආදරයත් එක්කම අපිට ඇය සඳහන් කරනවා සිනාව කියන දේ. ඒ කියන්නේ ඔයා කල්පනා කරලා බලන්න අපි කුඩා බිලින්දෙක් ඉපදුනාම අපි හැමතිස්සෙම බලන්නේ ඇය හෝ ඔහු එම බිලින්දා කොයි වෙලාවෙ hina වේද කියන එක. ඉතින් බලන්න අපි සිනාව කොච්චර අගය කරනවද කියලා. ඒ වගේම තමයි ඉතින් අපි අනික් අයගෙන් සිනහ ලබන්නත් කැමතියි මචං. ඒ කියන්නේ අනික් අය අපිට hina වෙනවා නම් hina වෙලා කතා කරනවා නම් අපි කොච්චර කැමතිද? ඉතින් මචං සිනහව කියන දේ මේ ආදරෙත් එක්ක එකතු වුණාම තවත් ලස්සනයි. ඒ කියන්නේ මචං අපි නිකන්
නෝකලේට අපි නිකන් නෝන්ඩියට හිනාවෙන තත්ත්වත් තියෙනවනේ. අපි මිනිස්සුන් නිකන් නෝන්ඩියට හිනාවෙන. එහෙම නෙමෙයි. අපි මේක ආදරෙත් එක්ක එකතු කරන අවංකව හිත ඇතුළෙන්ම මචං කෙනෙක්ට හිනාවෙනකොට එක කොච්චර ලස්සනද. ඉතින් මචං ඇය ඒකයි මේ සිනහවටත් මේ ආදරය එකතු කරේ. ආදරෙන් අපිට කෙනෙක්ට හිනා වෙලා කතා කරන්න පුළුවන් නම් මම නම් හිතන්නේ නැහැ මචං මේ ලෝකේ මොන දේ තිබුණත් ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා කියලා. ඊළඟේ තමයි මචං තමන්ගේ රැකියාව. ඇත්තරම තමන්ගේ රැකියාවට මේ ආදරය සම්බන්ධ වෙන්නේ කොහොමද? සරලව කිව්වොත් මචං තමන් කරන දේ ආදරෙන් කරන්න පුළුවන් නම් අපි ජීවිතේ කොච්චර සාර්ථකද? ගොඩක් අය මචං අපි කරන දේ ආදරෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරනවා අපි අකමැත්තෙන් කරනවා කරන්න ඕන නිසා කරන වැරෙන්න තමන් කරන රැකියාව ආදරෙන් කරොත් ඒක කොච්චර සාර්ථක වේද? බලන්න චිත්‍ර ශිල්පියෙක්, බලන්න මචං කලාකරුවෙක්, ඒ වගේ දෙයක් මිනිස්සු තෝරගන්නේ තමන් ආදරේ හින්දා. ඇත්තටම මචං තමන් කරන දේ හරි දෙයක් නම් ඒක ආදරෙන් කරනවා නම් ඒකෙන් මිනිස්සුන්ට දෙයක් දෙන්න පුළුවන් නම් මචං ඒක තමයි මචං අනිවාර්යයෙන්ම මිනිහෙට තිබිය යුතුම දේ. තමන් කරන දෙයට ආදරය කරන්න. නැත්තම් මචං තමන් ආදරය කරන දෙයක් කරන්න පටන් ගන්න. ඒකෙන් මචං මිනිස්සුන්ට දෙයක් දෙන්න. මචං මුදල් නැමැති පටු අරමුණ ඔස්සේ යන්න එපා. ආදරෙන් දෙයක් කරනකොට මචං ඔයාට අනික් දේවල් ගලාගෙන එයි. ඒක මචං ඇත්තරම බෙනිෆිට් එකක් විදියට ඒක නිකන් අතුරු ඵලයක් විදියට එන දෙයක්. මුදල් කියන්නේ අපිට අපි කරන දේ ආදරෙන් කරමු. ඊළඟ දේ තමයි ඇහුම්කන් දීම. ඇහුම්කන් දීම කියලා කියන්නේ මචං ඇත්තරම මිනිස්සුන්ට නැති දෙයක්. මොකද මිනිස්සු ගොඩක් මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා හොරයි ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්න කැමති නැහැ. මන් දන්නේ ඇයිද කියලා. ඇත්තරම අපි මිනිස්සුන්ට ඇහුම්කන් දෙනවා නම් ගොඩක් මිනිස්සුන්ගේ හිතවල තියෙන වේදනාව සහ හිතවල තියෙන දුක තව කෙනෙක්ට කියාගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ හිත නිදහස් වෙනවා. නිකම් ඇහුම්කන් දීලත් බෑ. ඔහේ නිකන් ඇහුම්කන් දෙන්න ඕනට ඇහුම්කන් දෙනවා නෙමෙයි, තවත් වැඩක් කර ඇහුම්කන් දෙනවා නෙමෙයි. මචං හරියට ආදරෙන් ඒ මිනිස්යාව පිළිගෙන හරි ආදරෙන් ඇහුම්කන් දෙන එක කොච්චර වැදගත්ද? අන්න ඒකයි මචං කියන්නේ. අපිට කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් අපි ඒ කෙනාට ඉබේම ලං වෙනවා. නිකන් නෙමෙයි. අපිට ඒක තේරෙනවා මොහු ඇහුම්කන් දෙන්නේ ආදරෙන්ද නැද්ද කියන එක. ඉතින් අපිට පුළුවන් මචං කෙනෙක්ව තේරුම් ගැනීම කියන එකට යන්න. ඒ තේරුම් ගැනීම කියලා එන්නේ ආදරෙත් එක්ක අපි කෙනෙක්ව ඇහුම්කන් දෙනවා නම් ඒ කෙනාගේ ප්‍රශ්නකදී අපි ඒ කෙනාව ආදරෙන් ඇහුම්කන් දෙනවා නම් ඕමනම් ඇහුම්කන් දෙනවා නම් අපිට ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන්. මචං තේරුම් ගැනීම නැතුව කිසි දෙයක් අපේ ජීවිතේ සාර්ථකව තව කෙනෙක් එක්ක කරන්න බෑ. ඒක තමයි මචං ඇත්ත. අපි කෙනෙක්ව තේරුම් ගන්න ඕනේ. ඒ කෙනාව තේරුම් ගන්න නම් අපි ඒ කෙනත් එක්ක හොඳ සංනිවේදනයක් තිබිය යුතුයි. සංනිවේදනයේ මූලික දේ තමයි මචං අපි කතා කරන එක නෙමෙයි. අපිට කියවන්න පුළුවන්. අපි කියවන එක නෙමෙයි. අනික් අය කියන දේ අහන් ඉන්න එක. ඉතින් මං හිතනවා මචං ඒකට ආදරෙත් එකතු වුනහම මේක හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය පහ මේ විදිහට පිළගස්සන්න පුළුවන් මචං. අපේ ආදරය සමග අපිට පුළුවන් මචං අපිට ජීවිතයක් රැගෙන එන්න. ආදරයෙන් ජීවිතයක් රැගෙන ආවට පස්සේ මට ඒ ජීවිතෙන් අපිට සිනහව නැමැති දෙයින් සංග්‍රහ කරලා පවුලක් හදන්න පුළුවන් මචං. ඒ සිනහවෙන් පවුලක්. ඒ පවුල ඇතුලේ සිනහව රැඳිලා තියෙන වගේම අපිට පුළුවන් මචං අපේ ආස දේ කරලා ඒකට ආදරය එකතු කරන්න. ආදරය එකතු කරලා මිනිස්සුන්ට හොඳ වැදගත් දෙයක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අන්තිම එක අපිට පුළුවන් මචං මිනිස්සුන්ට ආදරෙන් ඇහුම්කන් දෙන්න. අපි හැමෝම ආදරෙන් එකිනෙකාට ඇහුම්කන් දෙනවා නම් මේ ලෝකෙ මීට වඩා ලස්සන වෙයි. එහෙනම් අදට ගිහින් එන්න ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා.